ඔබේ දරුවාගේ බෝන් ටැලන්ට්, බෝන් කුසලතා, උප්පත්ති වෘත්තිය හොයාගන්න විදිය ගැන අද අපි කතා කරමු. මම එපිසෝඩ් 1 එකේදී කිව්වා ඔයාගේ පවුලේ අය කවුද කියලා අඳුනා ගන්න ක්‍රමය. මම ඒ දෙකේදී කිව්වා ඔයාලගේ දරුවා අම්මා තාත්තගේ එනර්ජිස් වලට, පවර්ස් වලට සහ ෆ්‍රීකවන්සි එකට ගැලපෙන ශක්තියක් විදියට තමයි ඔයාගේ දරුවට ආත්මය ලැබෙන්නේ කියලා. නැවත මතක් කරනවා ඔබ ඔබේ දරුවාට ඔබ දෙමව්පියෝ වෙනවා. ඔබට ඔබේ දරුවා වෙන්නේ ඔබේ දරුවාගේ ඇඟ. ඒ ආත්මය පිටස්තරයි. ඒකින්ද පිටස්තර ආත්මෙට අඳුරාගන්නේ මෙන්න මේ වගේ ක්‍රමවලින්. හැමතිස්සෙම ඔයා තේරුම් ගන්න ඔයාලා අම්මා තාත්තා විදියට ඔයාලා කැමති දේවල් වලට දරුවා හැමතිස්සෙම කැමති නැහැ. ඔයා කියන විදියට එයා පාඩම් කරන්න කැමති නැහැ. ඔයා කියන විදියට විනෝද වෙන්න කැමති නැහැ. ඔයා කියන කෑම කන්න කැමති නැහැ. ඔයා බලන චිත්‍රපටි බලන්න කැමති නැහැ. ඔයා අහන සින්දු නෙමෙයි එයා අහන්නේ. අන්න ওই වගේ විශාල වෙනස්කම් ටිකක්, disparities, differentiation ටිකක් ඔයාලට ජීවත් වෙනකොට එකට තේරෙනවා. ඉතින් ඇත්තටම මේ දරුවාගේ ආත්මයේ පිටස්තරභාවය ඔයා තේරුම් ගත්තා නම් ඔයා හැමතිස්සෙම සැලකිල්ලෙන් ඉන්නෝ මේ අනෝදෝහි, ඕ පිටස්තර, ඕ ඒලියන්. ඔයාගේ පවුලේ ඇතුලේ ඉන්න ඒලියන් කවුද කියලා අඳුරා ගන්න වැඩි. ඇත්තට මේක දරුවා අතට ලැබිලා අතේ තියාගෙන කිරි දෙන, අතේ තියාගෙන නලවන, නිදි කරන වෙලාව ඉඳලා පටන් ගන්න ඕන. මොකද ඒ ටයිම් එකේ ඉඳලා ස්වභාවය දරුවාගේ ගුණාංග පෙන්නනවා. මොකද අඬන විදියෙන්, හැසිරෙන විදියෙන්, පෙරලෙන විදියෙන්, සතුටු වෙන විදියෙන්, hina වෙන විදියෙන් ඒ සියලු උපන් දවසේ ඉඳලා දරුවා ගුණාංග පෙන්වන්න තමයි ස්වභාවය හරි ගස්සලා තියෙන්නේ. මොකද ඔබ හදිසියෙවත් රැඩිකල් ඔබ හිතන මතයේ ඉන්න අම්මා තාත්තා කෙනෙක් නම් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔබ හිතන විදියට දරුවා වෙනස් කරනවා. එතකොට ඇත්තටම වෙන්නේ මේ දරුවා ස්වභාවිකව පෙන්වන ගති ලක්ෂණ ගුණාංග පෙන්වීමෙන් වැළකෙනවා. ඕ නැත්තම් ඒක ඩිෆර් වෙනවා. තව පස්සට යනවා. ඒකින්ද හැමතිස්සෙම දරුවා ස්වභාවිකව ඔබ හිතන ඔබේ කූඩුවේ ඔබ හිතන ෆ්‍රේම්වර්ක් එකේ දරුවා හදන්න නැතුව ස්වභාවිකව හැදුවොත් දරුවා හැමතිස්සෙම එයාගේ ගති ලක්ෂණ පෙන්නනවා. එයාට ඉදිරිය එයා මොන වගේ කෙනෙක්ද, මොන වගේ ආත්මයක්ද කියන එක හැමතිස්සෙම පෙන්වන්න උත්සාහ කරනවා. ඒකින්ද ඔයාගේ යුතුයකම තමයි හැමතිස්සෙම දරුවා නිදහසේ තියලා ඒක ඔබ්සර්ව් කරන එක. මම අද උදාහරණ කීපයක් කියන්න. සාමාන්‍යයෙන් දරුවා ග්‍රෝ වෙනකොට, ඒ කියන්නේ early childhood එකේදීම ඒ ගුණාංග පෙන්නනවා. සාමාන්‍යයෙන් වයස 4-5 වෙනකොට බහ තෝරලා ඉවර වෙලා කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇවිදිනවා. ඊට පස්සේ වැටෙන කාලේ ඔය අත්දැකීම් ලබන, ගස්වල කොළ කඩලා එකතු කරන කාලේ නොයෙකුත් විදිහේ ක්‍රියාකාරකම් කරන කාලයක් තියෙනවා. ඒ කාලෙදිත් එයා ගති ලක්ෂණ පෙන්නනවා. ඊට පස්සේ අධ්‍යාපනය හදාරද්දී ඔය ගති ලක්ෂණ වෙන් කර අඳුනා ගන්න හරි ලේසි. මොකද ඔයා හුඟා එක සබ්ජෙක්ට් වල එක දේවල් වලට දරුවා ටෙස්ට් කරනවා. ඔන්න ඔය පීරියඩ් එකේ දරුවා ටෙස්ට් කරනකොට දරුවා ඒවයි කුසලතා පෙන්නනවා. සමහර ඒවායි දුර්වලතා පෙන්නනවා. ඒක හැම විය යුතුමයි. මොකද අර අති බහුතරයක් නොවු අල්ප පිරිසක් ඔය හැම එකටම දක්ෂකමක් පෙන්වන සමහර වෙලාවට ඉතා කෙටි කාලයක්. සමහර දරුවෝ ඉතා සුළු පිරිසක් තමයි ඒ හැම එකකටම දක්ෂකම පෙන්වන එක ඇත්තටම ඉදිරියට ගෙනියන්නේ. ඒකේ වෙනස්කම් වෙනවා ජීවිතයේ ඉදිරි කාලවලදී සහ කඩයින් විභාග ඉතාලම කම්පිටිටිව් එක්සෑම් වලට යනකොට දරුවෝන් ඒ පෙන්වන දක්ෂතාව වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඇත්තටම ගිෆ්ටඩ් දරුවෙක් හෝ බෝන් ටැලන්ටඩ් කෙනෙක් හෝ මෙරිට් කියලා කැටගරි එකට දාගන්න එක පුළුවන් තරම් ඉක්මනට දාගන්න එපා. අඩුම ගානේ ග්‍රේඩ් 7 8 ආවට පස්සේ ඒ වගේ දරුවා විෂයන් වලට ගන්න ලකුණු සහ වෙන අමතර ක්‍රියාකාරකම් ස්විමිං, බැඩ්මින්ටන්, දහම් පාසල් ඒ වගේ වෙන ක්‍රියාකාරකම් වලත් කතික තරඟ, ඩිබේටිං ඔය හැම එකේදීම දරුවට යමක් කරගැනීමේ කුසලතාවයක් තියෙනවා නම් පමණක් එයා ගිෆ්ටඩ් චයිල්ඩ් කෙනෙක් විදිහට සලකන්න. නැත්තම් සාමාන්‍ය දරුවන්ගේ ගොඩේ ඉන්න සාමාන්‍ය අයට වැඩිය ඇවරේජ් එකට වැඩිය බුද්ධි මට්ටමේ ඉහළ දරුවෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වර්ගීකරණය කරගත්තම ඔයාට ඒ දරුවා ගයිඩ් කරගන්න, එයාගේ කුසලතා අඳුරගන්න ලේසියි. මම අද කියන්නම් ජෙනරලි මූලික වශයෙන් කෙනෙක්ගේ ඉදිරියේ වෘත්තිය හොයාගන්න ක්‍රම කීපයක්. මේක නිකන් ක්ලූ එකක් විතරයි. මීට වැඩිය දේවල් ඔයාලට හිතලා ඒ ලිස්ට් එක, චෙක් ලිස්ට් එක හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුලින්ම මම වෛද්‍ය වෘත්තිය ගැන කිව්වොත් ඇත්තටම හදවතේ එම්පති එක තියෙන, තවත් කෙනෙක් ගැන දුක් වෙන, තවත් කෙනෙක් ලෙඩ වුණා මේකට හුඟක් ගොරි වෙන, ලෙඩෙක් බලන්න යන, මලගේක අනේ අපොයි කියලා කියන හියුමනිටි, ඒ කියන්නේ හියුමන් ඇටැච්මන්ට් එක තියෙන කෙනෙක්
වෛද්‍ය වෘත්තියට හරියන්න පුළුවන්. ඕ සෞඛ්‍ය වෘත්තියට හරියන්න පුළුවන්. සෞඛ්‍ය සේවයට හරියන්න පුළුවන්. සාමාන්‍ය ටෙක්නිකලි පැති වාහන වෙන්න පුළුවන්, මැෂින් වෙන්න පුළුවන්, ඉංජිනේරින් බල්බ් එකක් පිච්චුණාම මම මේ බල්බ් එක දාන්න පුළුවන් කියන දරුවෝ පිරිසක් ඉන්නවා. ගහක අත්තක් කපන්න ඕන නම් මම මේක අත්ත කපන්නම්, මට මේක නගින්න දෙන්න. ඒ වගේ කියන කැමැත්තෙන් ඒ වගේ කටයුතු වලට ඉදිරිපත් වෙන දරුවෝ ගණිත අංශය සහ ටෙක්නිකල් අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්. මම මේ කියන්නේ මූලික වශයෙන් දරුවා හඳුනා ගැනීමක් පමණයි. ඊට පස්සේ මුදල්මය දේවල් සහ වටිනාකම් එක්ක සැසඳීමට හැකි අගය කරන්න පුළුවන්. මේ ප්ලාස්ටික් බේසමක් ගන්න මේ වගේ දේවල් ටිකක් දෙන එක අපිට කමක් නැද්ද කියලා හිතන්න පුළුවන්. ඔන්න ඔය වගේ සාමාන්‍ය දිනදා කටයුතු වලදී හිතන විදිය පිළිබඳ සැලකිල්ලෙන් ඉදීමෙන් එයා මූල්‍ය ශාස්ත්‍රයට ගැලපෙනවද කියලා හොයාගන්න පුළුවන්. සාමාන්‍ය වියදමකින් ඒ ගේන දේ අද කාලේ ඉවර කරනවා සහ අපි වැඩි වියදමක් කරනකොට කඩ දෙක තුනකට ගිහිල්ලා මේක හොයලා මේක අපි අවුරුදු ගාණක් පාවිච්චි කරනවා කියන හැඟීම තේරෙන කෙනෙක් මූල්‍ය සහ අයබාර වියදම් ප්‍රාග්ධන හා අයබාර වියදම් පිළිබඳ දැනුම අවබෝධය දීම වැදගත්. ඒකින්ද ඒ වගේ කෙනෙක් මූල්‍ය ශාස්ත්‍රයට ගැලපෙනව වෙන්න පුළුවන්. හැමතිස්සෙම සාධාරණය ගැන කතා කරන වෙනත් කෙනෙකුගේ අපහසුතාවයකදී එයා වෙනුවෙන් කැප වෙලා වැඩ කරන සහ හුඟක් වෙලාවෙදී මෙයා මෙහෙම කරන මෙයාට මෙහෙම වෙච්ච එක පව්. අන්න ඒ වගේ නීතිය හා සාමය පැත්තට කතා කරන අයුක්තියට කතා කරන ඒ වගේ දේවල් වලදී වොයිස් එකක් රේස් කරන දරුවෙක් නීතිය පැත්තට හරියන්න පුළුවන්. හැමතිස්සෙම ඉතා සාමකාමී ජීවිතයක් ගත කරන රිද්මය පිළිබඳ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් සමහරට චිත්‍ර ශිල්පියෙක් හෝ ආර්ට් පැත්තේ වෙන ක්ෂේත්‍රවල වලට යන්නත් පුළුවන්. ඒකින්ද හැමතිස්සෙම ගුරුවරයෙක් වෙනව නම් එයා තවත් දරුවන්ට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. තමන් හරියට මේක ඉගෙනගෙන අනිත් අයට උගන්වන්න ඕනයි කියන හැඟීම තියෙන්න ඕන. ඒකින්ද හැමතිස්සෙම මූලික වශයෙන් මූලික කරුණු කාරණා පිළිබඳ මේ වගේ ඇනලිසිස් එකකින් අවබෝධය ලබා ගන්න අම්මා තාත්තා එතකොට තමයි දරුවගේ වෘත්තියේ මූලික පිවිසුම පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. අපි මේක 6 7 8 පන්ති වලදීම කරන්න. එතකොට ඔයාට ඇති වෙන්න කාලයක් තියෙනවා බාස්කට් සබ්ජෙක්ට් තීරණය කරලා සාමාන්‍ය පෙළ හරි විදියට වැදගත් සබ්ජෙක්ට් වලට ફોකස් කරලා උසස් පෙළ ප්‍රබල ප්‍රතිඵලයකට යන්න හැකියාව ලැබෙන ඔබ කලින් මූලික වශයෙන් මේ දරුවන්ගේ කුසලතා ගෙදරදීම හඳුනා ගත්තොත් ඒක තමයි ඇත්තටම සුපර් ස්මාර්ට් පේරන්ටින් කියන්නේ. ස්මාර්ට් පේරන්ට් කෙනෙක් වෙන්නේ ෆෝන් එක ස්මාර්ට් විදියට පාවිච්චි කර පමණින් නෙමෙයි අම්මා තාත්තා. ඒකින්ද ඔබ ඔබේ දරුවා මූලික වශයෙන් හඳුනා ගන්න. එතකොට ඔබ සාර්ථක දෙමව්පියෙක් විදියට ඔබේ මේ කටයුත්ත හමාර කරන්න පුළුවන්. මේ වගේ වැදගත් කරුණු දැනගන්න ඕන channel එක subscribe කරගෙන යන්න. good luck.